දැන් නෑ අම්මා. නෑ නෑ අපෝ කන්න තව. සුප්‍රී. බලන්න ඒක ලස්සන. टेक्नोलॉजी ये කරවිලක් තියෙනවා කරවිල දාලා වට්ටක්ක තියෙනවා කරවිල තියෙන කොරිය කනෝනේ හම්පන්න සීනි එහෙම තියෙනවා අපේ ගෑණි මුන් වේලලා තේ වගේ බොනවා කරවිලම වතුරට දාලා මොනවයි කරවිලද ඒ අර එහා තියෙන පෙයාස්ද සීනි එක මේක තිස්ස නෑ රංග නේ මේක හරියට තිස්ස නෑ අපේ ඒක තිස්ස නෑ නෑ ඒක නම් මේ කන්නේ සොයා සොස් දාගෙන බෑ තියෙන පොඩි ඉඩ ප්‍රමාණය මේකේ වගා කරලා වගාවක් මේක තනමල්ලිල වගේ සීන් එකක් ඒකේ තියෙන්නේ. හේන පුච්චල තියෙන්නේ හේන ගිනි තියලා. තාපකට කොරියා දෙලු යට සීන් එකක් තියෙන්නේ තාම දෙලු මේ මොනවයි මේ යකිනාරන්ද මේ යකිනාර ගංගාරා තංනානා යකිනාරන් වගේ දැක්කේ දියුලුක් తీරම
Piduru. යාවාද මේ කොරියාවේ සුන්දරත්වයේ හින්ද උගුරු ගයි පිටට කෙනෙක් අපේ අර යාළුවෙක් කාමරේට ආපුවම මේ පොඩ්ඩක් ඉදිරිය පහට දැස්සා පොඩ්ඩක් යන්න හොඳයි ක්ලයිමේට් එක හොඳයි මට සීදි. මනින් දැන් නේ දුවන්න පුළුවන් නේ. පේන්නේ නැහැ. අයිතිකාරයට සෙන්ටර් ඇති. අනිත් ටයිම් තරන්නේ ඒ වගේ ජීවිතේ බලහම අපේ හරකෙක් කරා ඉපදුනා නැතු ඉතින් බලපන් නහයට දාලා තියෙන හෙල්ලෙන ඒ කියන්නේ ඌ අම්බන් කරන තමයි නහයට දාන්නේ. මට උඩු ඒ සයිස් කොහොමද? යකෝ අලියෙක් වගේ නම මේ ඇන් ඔන්න මැරෙන හොඳ. ජීවිතය අවසානෙත් දන්න යම්ම. ඒ මුන් කොයිලායි මචං මරණ බයින් ජීවත් වෙන එක මේ තුන් තිබින්නේ. ඒ යමුනේ. යමුනේ. ඕ. ඒක තමයි කියන්නේ. දීගු ගහා තාම අපේ නම් අක්කර ගණන් තිබ්බත් අපි ඉතර ප්‍රයෝජනයක් ගන්න නැහැ. මේක ඉන්නේ නැහැ. බොල්. අස්වා කටවා දුර වේවා කියලා බෝඩ් ගහන්න. බෝඩ් එකක් ගහන්න ඕන. මේක අරන් යමුද ට්‍රැක්ටරේ? ඇලා පාතාලේ ඇලා ඈ පොඩි බලපාට ඉන්න බං අර අපිට සුත් එක දාලා දෙනවනේ අන්න හරි සුත් එක දාලා දෙනවා ගන්න බං මානම් දෙයක් නෙමෙයි ඒක බුලේවා අර දුන්නොත් අපි මේකක් තියෙන සි කිඹුළු වයිත් දැන් නැහැ. ඔක බෑලා කෙලිමල් එක දැන්. හැබැයි ඔක මෙහෙර විතර නම් එරනවා. මෙන්න වල බහින්න නැත්තම්. ඔව්. ඔව්. මිලුම් කොලේ වතුර ඇදලා දිනවා කියන්නේ ඔක නියම කියන්නේ. ඔය ඉතින් වරුසාවයන් කිව්වෙත් නේද? මේ වටුකාව හැපුව තමයි. නෑ වැස්සනේ මේ වැස්සේ. මම මේ ටික කපාගෙන ඉන්න තම්බල අර අපි මස් ටික එහෙම තියෙන්නේ ඕක නිකන් දැක්ක මේක හොදලා නිකන් තියෙන නැත්තම් නිකන් පොඩ්ඩක් හොදලා ගන්න. ඌ නිකන් හොදලා ගන්න. මේක හිටින්නේ නෑනේ මුකුත් ජරාව. මේ මැරිලාද පණ පිටින්? නෑ බෝලා. නෑ. හවුද? සතෙක් අම්මට උඩු. නෑ වැඩි. මැරිලානේ? නෑ සතෙක් නෙවෙයිනේ. සතෙක්. නෑ ඕක පයින් නෑ. ඔව් පණ. මැරිලා නෑ යකෝ. අන්න තව එකේ. මේ දිය මේ කොහොමද මේක බහින්න බෑ බං මේක? බයිට. මේක වැස්සන මැරිලා යනවා. මේ සතුන් මේ දියනයි මේ උඩට ඇවිල්ලා තියෙන මේ වතුරේ දැන් දෙන්නෙක් ඉන්නවා. ඔව් වතුරට පැන්න. දෙන්නෙක් ඉන්න එකෙක් වතුරේ පැන්නා. මූ අවුව තපින්න ඇවිල්ලා තින්නේ මේ. ඕ මෙයා. ඕ අන්න.
නෙළුම් කොලේ බත් කන්න හදන්නේ අක්කා නෙළුම් කොලේ නෙළුම් කොල ටික කඩන්න ආවා. නෙළුම් කොලේ රස. මොනවා යක්කේ හදන්නේ නෙළුම් කොලේ කන්න? රොටිද? කැකුළු බතුයි? කෙලිම මේක අපේ කුඹුරේ හාල්. කොරියාවේ. කොරියාවේ ලංකාවේ හාල්. ඒක තමයි අපේ කුඹුරේ දාපු හාල්. අපේ කුඹුරේ දාපු හාල්. මෙනු ටෙම්පරාදු කරලා කරවල බැදුම් හදලා පොල් සම්බෝල හදලා. කුක්සුම අච්චාරු නේ. ඔව්. අච්චාරු කරනවා. ඔයාලා කාලා නෑනේ. ඒක නිසා අපි හදලා දෙන්න හදනවා. පළවෙනි වතාවට ගන්න. එකක් කාලා බලන්න. කක්කාල බඳු මොකක්ද මුම පැන්නද ඉතිප්පුනාද මාරෝග්‍ය සුප්‍රී. දුන්නේ. අචාරෝ ගහලා තියෙන්නේ. ඇපල්ද? ඇපල් කුක්සුම අච්චාරුව. ඒක නෙළුම් කොලේ කනවයි? ඕක නෙළුම් කොලේට දාන්න. ආ කිනේ වගේනේ. වාසිය. දැන් ලස්සන කොළ පාර ගතිය. මොකෝ කියන්නේ කේස් එක රහයිද? සුප්‍රී. බෝල් යාලා බලන්න. නෑ නෑ නෑ. මොකද? හොදනේ හදන්නට. කෙකුළු වල. කල කුඹුරේ වද? කුඹුරේ වනේ නේ. කුඹුරේ. අපි අර ගිහිල්ලා බැලුවේ කුඹුරේ හාල්. කෙකුළු වල. අපි එන කලු කවුද? ඔය හොඳටම කරනවා. එනවනේ. අයියෝ වැඩ. ඒක පේන්නේ 50ක් වගේ පීය හොඳ. මේ තමයි. මට ඉන්නේ කවුද? ආමිලද? ආමිල. මේගොල්ලෝ පැත්තේ තියෙනවා. වරනේ? මේ වරේ මොකද මම නියම බෑක් පොට්ටක් දෙන හොදේ. මේ දාන්න. නම් මොනවද මේ පොල් සම්බල්ට? ඒක කියන්නේ. කෑලි මිරිස් දැම්මා. මොනවද? ගොම් මිරිස් දැම්මා. කොරියන් වලින්ද? අපු ඉුවන්නා. ආ කොරියන් බතට හෙන. බතට එන්නේ. ගොම් මිරිස්, කෑලි මිරිස්, ලුණු. සියඹල තවම දැම්මේ නෑ. නෑ අපි කොරියාවේ සිස්ටම් එකට හදන්නේ. කොරියා. අපි සූර්යාවට ගියාම සූර්යාව, කොරියාවට ආවම කොරියාව. භාෂාව විතරයි අපි දන්නේ නැත්තේ. මේ එකක් දන්නවා. ඒකත් දන්නවා අපි අර ආච්චිට කතාවදනේ. අර ආච්චි දැන් නේ කිව්වෙම නෑ නේ. ඒ කිව්වෙම නෑ. පොඩි කියලා දුන්නේ කියලා. අපි නේ කිව්වෙම නෑ.
මේක ලස්සන. මේකට මොනවා හරි මල් හරි මොනවා හරි ගහමුද මේ ලස්සන නිසා පොඩ්ඩක්. රැත් තලයක් තමයි කියන්නේ. නෙළුම් කොලේ එතන තියාලා ඇඹුල් බෙදා. නෙළුම් කොලේ වත් ගන්න යන්නේ. කැකුළු වල්පත් කොහොමද බලන්නේ? කොහෙන්ද කියලා බලන්න. ශම්සු මොදයි ඒක නම් ආවෝ. මේක නම් මාරලා ඉන්න. මට හට්ටියෙම දන්නකො. අපි වතුර ගන්න තියන්නේ. කැකුළු වල් බත් පරිප්පු. කන්නේ කොහොමද? පුතා කො බලන්න. ඕක හරියට අල්ලන්න දෙතේ. සම්බෝල. බොල් සම්බෝල. ඇත්තට මේකේ ට්‍රැඩිෂනල් අද කෑම එකක් හම්බෙන්නේ තියෙන්නේ. සුදුනේ. අද ඇත්තටම මේක සුවඳේරවට නම් මගේ බඩ සිරාවට හරවල සම්බර. එච්චරයිනේ තියෙන්නේ නේ. මේ වගේ පළවෙනි මේ ඔව් පරිප්පුයි පොඩ්ඩක් පොඩුයි. හරවල සම්බර. පටු මොජි. මේක කන්න එපා. කන්නේ තියෙන්නේ. දැන් හරිද? අපඩන්. මෙන්න කෑම එකක්. ලස්සනට ගම් පොඩ්ඩෙන්. පරිප්පුයි හරවලයි පොල් සම්බුලුයි නෙළුම් කොලේ මොනවයි තව මේ මේක තමයි මේක දික් බලන් ඉතින් මේක නිකන් දිව්‍ය භෝජනයක් කියලා. හරි දැන් එහෙනම් කෑවා. කෑවා.